ඔයා එක එක කෑම જાති හදලා පෝස්ට් කරනවානේ. අනේ ඉතින් මේ කෑම හදනකොට අපිට අඩුම තරමේ කිරිටොපි එකක්වත් කියන්න කියලා මට කියන නංගිලා මල්ලිලා අයියලා අක්කලා නැන්දලා මාමලාට මං කිරිටොපි කියන්නේ නැත්තේ ඇයි කියලා තමයි මේ පෙන්වන්න යන්නේ. මම ඉස්සල්ලාම හදපු කිරිටොපි එක ශ්‍රී ලංකාවේ හමුදාවට ත්‍රස්තවාදීන් එලවන්න උනත් ගන්න පුළුවන්. මොකද ඒකේ ඒ තරම්ම හරිම මුදුයි. ඉතින් මගේ දෙවනියට හදපු එක නම් ඒක නම් කිරිටොපි කියන නම ඒක ටිකක් බොල්ට වගේ. අපේ තාතරන්ගේ පොඩි පොඩි කෑලි වලට කපලා චූටි චූටි කොළ කෑලි ඔතලා ටොපි වෙනුවට පාවිච්චි කරන්න කියලා. ඉතින් මේත් ඒ වගේ විශාල ප්‍රයත්නයක් යොදා හදන කිරිටොපියක්. හෙන ලොකු කිරිටොපි ගොඩක් හදන්න ගිහලා බඩු ටිකක් විසික් ගන්න වෙයි කියලා කිරිටොපි හදන්න ගන්න බඩු වලින් දේවල් ටිකක් කරගෙන තමයි මම මේ කිරිටොපි එක හදවන්නේ. එනමනි පදමක් ගැන දන්නේ නැහැ. හැබැයි මෙහෙමයි. ඔයාලටත් මම වගේ ලස්සන කිරිටොපි කලර් එකක් ගන්න ඕන නම් මේක තියලා විනාඩි 5ක් Facebook ගිහින් ඉන්න පුළුවන්. නෑ ඇත්තටම මට නම් උනේ පදම හරියද බලන්න YouTube ගියා. ඒකට තමයි චුට්ටක් මේ පාට තද උනේ. කොහොම හරි මේ වගේ බටර් ගාගත්ත තැටියකට මෙන්න මේ මිශ්‍රණය දාගන්න. මගේ කිරිටොපි මිශ්‍රණය පදම කොච්චර හරිද කියනවා නම් අන්න අර හැලි ඇලවිලා තින්න ගලව ගන්නත් මට විශාල පරිශ්‍රමයක් දරන්න සිද්ධ වුණා. ඇත්තටම කිව්වොත් මේක ටිකක් චුට්ටක් හයි වුණා. කමක් නෑ. මේ වගේ රසය තමයි වැදගත්. හරි. දැන් මම මේ පාර හදපු කිරිටොපි එක ගැන මම විග්‍රහ කරන්නම්කෝ. ආච්චි කෙනෙක් සීයා කෙනෙක් නම් හුලං ඉස්කෝතු අර තේකේ පොකමන් කනවා වගේ කාට තේක කිරිතේ එක්ක මේක ටිකක් කළා දාලා පොඟවලා කෑවහම අර කටට හයිය ගතිය දැනෙන්නේ නැහැ. හැබැයි හොඳ පුෂ්ටිමත් තරුණ යොවුන් අයට නම් තමන්ගේ දත් දෙපළ පාවිච්චි කරලා මේක හොඳට හපලා ගන්න පුළුවන්. කිරි දරුවන්ට නම් ගලේ අඹරලා තමයි දෙන්න වෙන්නේ. ඉතින් මගෙන් හැමදාම කන්න ඉල්ලන මිනිස්සුන්ට වෙන දේවල් ගෙනත් දුන්නත් කිරිටොපි මම ගෙනත් දෙන්නේ නැත්තේ ඔයාලට නිමාඩු දම හැමදාම ඩෙන්ටල් ගානේ යන්න බැරි නිසායි. කොහොම හරි මේ තියෙන්නේ මගේ මෙදා පාර කිරිටොපි එක. රයිට්. මම මේකට ඕන නැති පඩි වැඩ ගොඩාක් කරන්න ගිහලා තමයි මං හිතන්නේ මේ විදිහට උනේ. කොහොම හරි මම දැන් ලෑස්ති වෙන්නේ පීයක් අරගෙන මේක කපා ගන්නයි. නැත්තනේ මේක උඩ පැත්ත හැරෙවුවත් බිමට නම් වැටෙන්නේ නැහැ. ඔන්න ඔය ආකාරයට කපනකොට මෙන්න මේ ආකාරයට මේක කුඩු වුණා. අනේ අන්නේ මම නම් දන්නේ ඇත්තටම මේ කුඩු උනේ කියලා. මම මේක කීප සැරයක්ම හැදුවා කිරිටොපි මට තාම හරියට හදාගන්න බෑ. කොහොම හරි කුඩු වීම පැත්තක දාලා මම මේ ආකාරයට මෙන්න මේක කපා ගත්තා. කොහොම හරි කෑමක හැඩය වැදගත් නෑ රසය තමයි වැදගත් කියලා හිතන මම මෙන්න මේ විදිහට කෑලි වලට මේක කපා ගත්තා. ඇත්තටම මේක අල්ලන්න බෑ හරිම රස්නියයි. ඉතින් ඔයාලට පේනවනේ ඇතින් මම මේව හදපු වාදනේ මම වතුර දාලා සිංක් එකේ දාලා තියෙනවා. කොහොම හරි ඒක පෙඟෙන්න වරුවක් විතර ගියා. මම ඔයාලට අවස්ථාව දෙනවා මේකට දාන්න හොඳ නමක් යෝජනා කරගෙන යන්න. කොහොම හරි ඔන්න මං කිරිටොපි හැදුවා. හැඩය වැදගත් නෑ කෑමක රසය තමයි සදා වැදගත්.